අපි හැමෝම බලාගෙන ඉන්න අලුත්ම X-Men ෆිල්ම් එකේ රිලීස් ඩේට් එක එළියට දාලා තියෙනවා. ෆිල්ම් එක එන්නේ 2028. තව හිම්පිටින්ම අවුරුදු දෙකක් තියෙනවා. ඒ වගේම මේකේ නල්වෙලියෝ කියන්නේ කාස්ට් එක එළියට දාලා තියෙනවා. අපි දන්න අය ඉන්නවා. අලුත් මූණුත් ඉන්නවා. අපිට ෆැමිලිය නැති. ඉතින් දැනට අපිට වුල්වරීන් කවුද කියලා තාම එළියට දාලා නැහැ. අනිවාර්යෙන් අපි බලාගෙන ඉන්න වුල්වරීන් කවුද කියලා. දැනට තියෙන්නේ කාස්ට් එක මෙන්න මෙහෙමයි. අපිට ඔන්න ප්‍රොෆෙසර් එක්ස් අලුත් මූණක් ඇවිල්ලා තියෙනවා. මොකද ඕනේ මොකද දැන් ඉන්න අපේ චාල්ස් සේවිය වලකජ්ජ ගැහුවොත් එමේ ඊට පස්සේ මැග්නීටෝ වලකජ්ජ ගැහුවොත් එමේ ඊට පස්සේ දැන් අපිට අලුත් කෙනෙක් නැහැ. ඊළඟ X-Men ෆිල්ම් එකකට. දැන් මේ අලුතෙන්ම කට්ටියක් දාගෙන අලුත්ම X-Men ෆිල්ම් එකක් තමයි මේ අරන් ඉන්න යන්නේ. ඉතින් ප්‍රොෆෙසර් එක්ස් එහෙම ඉන්නවා. ඊට පස්සේ සුපිරි කොල්ලෙක් ඉන්නවා සයික්ලොප්ස් අරගෙන නියමයි. සෙඩි දෝනි ඉන්නවා ජීන් ග්‍රේ අපි දැක්කා. ඔය දැක්ක කියලා දන්නවා ස්පයිඩර්මෑන් ස්පොයිලර්. ඊට පස්සේ සූ ස්ටෝම් ඉන්නවා, රෝග් ඉන්නවා. මේ රෝග් ගණන් දන්නවා. මට මතක නැහැ ෆිල්ම් එක නම ඔබ්සෙෂන්ද මොකක්දනේ බලපු කට්ටිය දන්නවා. ඊට පස්සේ ඇඩම් ඩ්‍රයිවර් මිස්ටර් සිනිස්ටර් කාස්ට් කරපු එක ඒක වෙන සීන් එකක් ඈ. ඒ කියන්නේ අපි හරි ආසාවෙන් හිටියා ඇඩම් ඩ්‍රයිවර් සුපර් හීරෝ කෙනෙක් විදිහට බලන්න. සුපිරි හොලිවුඩ් චරිතයක්. ඉතින් ඔන්න දැන් ඇඩම් ඩ්‍රයිවර් සුපිරිම චරිතයකට ඇවිල්ලා තියෙනවා X-Men ෆිල්ම් එකේ මිස්ටර් සිනිස්ටර් විදියට ඉන්නේ ඇඩම් ඩ්‍රයිවර්. ඊට පස්සේ සමාර වීවින් ඉන්නවා එමා ෆ්‍රොස්ට් විදියට. ඉතින් දැනට ඔය සෙට් එක තමයි අපිට ඉන්නේ X-Men ෆිල්ම් එකේ ඉස්සරහට එන කාස්ට් එක කවුද කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලන් ඉන්න වුල්වරීන් කවුද කියලා. ඊට පස්සේ ඩෙඩ්පූල් නම් ඉතින් ඉන්නවනේ. මේකේ විදිහට තව එක්කෙනෙක් ඉතින් දාන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඉතින් රයන් රෙනෝල්ස්ට ගහන ඩෙඩ්පූල් කෙනෙක් මේක අපේ දින්දීද කියලා හිව් ජැක්මන්ගේ වුල්වරීන්ට ගහන්න පුළුවන් වුල්වරීන් කෙනෙක් ආයි ඉඳීද කියලා ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා අපිට. ඉතින් බලන් ඉමු. මෙහෙමයි අලුත්ම X-Men ෆිල්ම් එකේ අලුත්ම විස්තර.